සුබ දවසක් කාලේ හැමෝටම රිවයිස් එකකින් පළවෙනි එපිසෝඩ් එකේ අවසානයේ ඔයාලට චූටි මතක් කිරීමක් කරන ගමන් අපි යමු වීඩියෝ එක බලන්න. ඔන්න සතියේ දෙකකට හෝ තුනකට පස්සේ තමයි හිරෝෂිමා වල දෙවනි vlog එක අරගෙන එන්නේ. ඉතින් සමා වෙන්න ඕන පහුගිය දවස් ටිකෙත් තිබුණ අධික කාර්යබහුලත්වය නිසා දෙවනි කොටස ගේන්න බැරි වුණා. ඉතින් මේ එපිසෝඩ් එකෙන් කියන්නේ හිරෝෂිමා වල දෙවනි එපිසෝඩ් එකකින් මම මේක vlog එක ඉවර කරනවා කියලා හිතුවට හැබැයි එහෙම ඉවර කරන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. මොකද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිරෝෂිමා වල අපි දෙවෙනි දවසේ ඇවිද්ද වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා එකින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන. ආයේ ජපානයේ ඉන්න කෙනෙක් නම් හරි, ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් හරි, හිරෝෂිමාව බලන්න යන ආසාවෙන් ඉන්න කෙනෙක් හරි ඉන්නවා නම් එයාලට මේක වැදගත් වෙයි කියලා හිතුණ නිසා ඔන්න ඔය කෙටි මතක් කිරීමත් එක්ක අපි යම වීඩියෝ එකට. දැන් අපි මේ මියාජිමා අයිලන්ඩ් එකට යන ගමන් ගඟ දිගේ යන. දැන් මෙන්න මෙතනින් අපිට පෙන්නනවා නැවේ තියෙන ස්ක්‍රීන් එකකින් අපි මේ ගඟ දිගේ පහු කරගෙන යන වටිනා කියන ප්‍රධාන කියන සිද්ධාස්ථාන කිහිපයක් ගැන මෙයාලා අපිව දැනුවත් කරනවා. ඒකම බෝම්බ ප්‍රහාරයට ලකුණු ප්‍රදේශයේ කොයි විදිහටද තත්ත්වය කියන එක සහ නැවේ ඉදිරිපස කොටස නැව ගමනාගමනය කරද්දී ඉදිරිපස කොටස අපිට පේන විදිහත් ලයිව් අපිට මේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ අපේ මේ පුංචි කෝලමීගේ තියෙන සතුට. ඉතින් මියාජිමා අයිලන්ඩ් එකට යන අතරතුර අපිට විනාඩි 45ක් 50ක් වගේ මේ බෝට් රයිඩ් එකේ යන්න ඕනේ. ඉතින් යන අතරතුර ලස්සන දූපත් කීපයක්ම අපි පහු කරගෙන ගියා. මේ එන්නේ ලස්සන දූපත්. ඔන්න දැන් අපි ජැටියට ඇවිල්ලා තියෙනවා මියාජිමා අයිලන්ඩ් එකේ. මෙන්න මේ විදිහට තමයි ජැටිය මුහුදේ ඉඳන් බලන කෙනෙකුට පෙනෙන්නේ. ඔන් කළා නෑ කියන කැමරාව. දූපතේ නම් මාහන එහාට ගෙනියන මෙන්න මේ වගේ නැව පාවිච්චි කරනවා යාලා. වගේ ලොකු නැවවල තමයි මේ දූපත් හරහා. මෙන්න මේ තියෙන්නේ මියාජිමා අයිලන්ඩ් එක සහ හිරෝෂිමා නගරය අතර වාහන ගමනාගමනය කරන ආකාරය. ඉතින් මේ මියාජිමා අයිලන්ඩ් එකේ තියෙන වාහන හිරෝෂිමා නගරයට යන අවස්ථාවේදී මෙන්න මේ වගේ නැව්වල තමයි එහාට මෙහාට යන. ඉතින් වාහනේ පිටින්ම නැව ඇතුළට පාක් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් එහා පැත්තේ තියෙන අයිලන්ඩ් එකට යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි වාහන ගමනාගමනය මේ අයිලන්ඩ් එකේ ප්‍රධාන නගරය අතර සිද්ධ වෙන්නේ. ඉතින් අපි අයිලන්ඩ් එකට ආපු ගමන්ම අපි හිතුවා කෑම කාලේ ඉන්න ඕනේ. මොකද අධික බඩගින්න සහ අවුව රස්නේ නිසා හරිම මහන්සියෙන් හිටියේ. ඉතින් අපි දැන් මේ හොයාගෙන යන්නේ අපිට වාඩි වෙලා කන්න පුළුවන් තැනක්. ඉතින් අද අපි මෙතනට එනකොට මෙතන ලොකු ඔමත්සුරියක්, ඒ කියන්නේ උත්සවයක්, සාම්ප්‍රදායික උත්සවයක්. ඉතින් ඒකත් බලලා සහ ෆොරිනර්ස් ලගෙන් පිරීලා හිටියා මේ අයිලන්ඩ් එකේ. ඉතින් ඒ නිසා හරිම කාර්යබහුල තැනක් තමයි මේ මියාජිමා අයිලන්ඩ් එක වීකෙන්ඩ් එකට. ඉතින් අපි දැන් මේ හොයන්නේ අපිට නිදහසේ කන්න පුළුවන් තැනක්. අරාදෙන ඉඩ තියෙන තැනකින් තියාගෙන ඉන්නවද බත් දෙකක් අරන් එනකන් අපි? ඔව්. අන්න ඉඩ තියෙන තැනකින් තියාගෙන ඉන්නකෝ. ඇයි? යම මේ ආතේන. ඒයි. ඒ කොහෙද තියෙන අතර කොම් ඉඳගෙන තියනවද? අයිය රතනට බංකු තියෙන්නේ. ඉතින් ජපානයේ ඉන්න අය නම් දන්නවා ලෝසන් එක. ඉතින් ලෝසන් එකේ අයිකන් එක කොහොමද කියලා දන්නවා. ඉතින් මේ අයිලන්ඩ් එකේ තියෙන ලෝසන් එක ඒ කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර් එකක්. ඒකේ කොයි විදිහටද බලන්නක තියෙන්නේ මේ අයිලන්ඩ් එක. ඉතින් ගොඩ වෙලාවක් ගියා අපිට කොම්බිනියක් හොයාගන්න. පස්සේ තමයි දැක්කේ මේ ලෝසන් එක මෙන්න මේ විදිහට තියෙනවා.
බලමුද ගිහිල්ලා ඇතුළට. දැන් අපි මේ යන්නේ අපි කෑම උයාගෙන ආවත් අපිට හිතුණා මේ තියෙන බඩගින්නත් එක කෑම මදි වෙයි කියලා. ඉතින් ඒ නිසා කොම්බිනියට යනවා. ඒ කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර් එකට යනවා. කෑම තව මොන හරි අපි කෑමට දෙයක් ගන්න. අම්මගේ පට්ට පොලි වෙන්න ඕනේ නේ. Tuti. හරිම අමාරුවෙන් තමයි කෑම කාලේ ඉවර කරේ. මොකද මේ අජිමාවල ඉන්න මෙන්න මේ අය නිසා කෑම දිග අරගෙන කන එක ටිකක් අපහසුයි. මොකද යාලා කෑම වලට ඔළුව දානවා, කෑම කන්න හදනවා. ඉතින් ඒ නිසා හරිම අපහසුතාවයෙන් අපි කොහොම හරි කෑම කාලා ඉවර කරා. ඔන්න ඉතින් කෑම කාලා අතුරුපසට අයිස්ක්‍රීම් උත් අමාරුවෙන් කාලා මෙතන චුට්ටක් වෙලා වාඩිලා හිටියා. මොකද අවුවේ ගොඩක් දුර අපිට යන්න ඕන. අධික හිරු රශ්මිය මාරම රස්නේ මේ වෙලාවට අයිලන්ඩ් එක. ඉතින් අපි ගිය දවසේ පුදුම රස්නයක් තිබුණේ. ඒ නිසා කෑම කාලා ටිකක් වෙලා අපි හෙවනේ වාඩි වෙලා හිටියා. තුම එකක් දෙනවද ඇවිල්ලා? ඉතින් දැන් වෙලාව හවස 3ට විතර ඇති. පුදුමාකාර විදිහට අවුව රශ්මියක් තිබුණේ. හැබැයි අපිට කාලය මදි කියලා හිතුණා. මේ අයිලන්ඩ් එක පුරාම ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තීරණය කරා අවුව තිබුණත් ඉක්මනට මේ බලන්න තියෙන තැන් ටික බලලා අපි හවස 5 වෙනකොට, මොකද 5ට හෝ 5 මාට තමයි අන්තිම අපිට හිරෝෂිමා වලට යන නැව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට කලින් මේ ටික ඉක්මනට බලලා ඉවර කරන්න ඕනි කියලා අපි හිතුවා. ඔයාට ඒක කියන්න බැරි ඇයි කියලා කියන්නකො මට ඉස්සෙල්ලා. මෙන්න දුන්නද? ඒ මේ මිසු අනේ මිසු පහල 16ක් ඇති. මිසු මොනෝනේ මිසු එක මම බෑගින් ගන්නම අපච්චි ගන්න මාරු තියනද කියලා තියෙනවා මිසු ඊයේ 50 හැම එකටම දාන්න බෑ කාටද මොනවද ඕනේ මෙන්න මෙයාට මිස් අඩනාලේට සල්ලි දෙන්නකො සුදු මහත්තයාට දුන්න thank you කද පොටි මොකක්ද ගන්නද තව එකක් පොටි මොකද්ද පාස්ටි වගේ 500ක් තියෙනවා පොටි මොකද්ද ඔය අරිගතෝ කියන්න thank you ස්පෙෂල් තැන් වල නවත්තලා ෆොටෝ ටික ගස්සන්න ටක් ගාලා කියවන්න. මෙයා තමයි මේ අපේ ගයිඩ්. බර ගානක් දීලා ගත්තේ. ඈ කීයක් වුණාද? මම හිතන්නේ 211ලා. 211 කීයද? 211,000ක්. තුව ගයිඩ්. ඔයා මේ ලංකාවේ විතරද ගයිඩ් කරන්නේ? ලංකාවට ගන්නේ වෙනවනේ කාලේ වෙලාවට වැඩ කරන්න යන්නේ. ඔව් නේ. වෙනස්ලත් එක විතරයි වැඩ කරන්නේ. පිළිපින්නේවත් ගයිඩ් කරනවා කියලා ආවා. කසින් සයින් අපිට මේ නැත්තම් ලංකාවේ ගයිඩ් කරන එක බෑ. වෙලාවට වැඩ කරන්න. ඕ. නෑ ටයිමින් නෑ. ඔයා සම්බන්ධ කරගන්න ඕන නම් කොහොමද? සම්බන්ධ කරගන්න එක ලංකාව කට්ටිය නම්බර එක දීලා වැඩක් නෑ. මොකද පොයින්ට්ස් වලට මම වෙන වෙබ් පේජ් එකක් තියෙනවා මගේ ඒකත් එක තමයි යන්නේ. තව? ඒක ඔන්ලයින් එකකින් දාලා ඒක සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගන්න කොහොමද? අර තියෙන ඒතනද තොරි ගේට් එක තියෙන්නේ? අතනනේ තියෙනවනේ. හරි ගේට් එක. ඒක වටේම ඇති නේද? අම්මා හරි ඒක තමයි ෆොටෝස් වල තියෙන කිව්වේ. වීකේ බයි පොප් එකක් තමයි. කොයි කන්දද? මම දැක්කම දැක්ක මම මේ chat GPT දාලා බලුවා. අර මැප් එක තියෙනවා. ඒක මේ සාමාන්‍ය පිටි එක. ඒක උඩ තම කන්දේ පන්සල් තියෙනවා. මෙයා කියන එක තමයි ඉතින් අපි කරන්නේ. ඇයි යන්නේ? මං අර කලින් කිව්වේ මෙන්න මෙයාලා හින්දා තමයි අපිට කෑම කන්න බැරුණ. ඉතින් අයිලන්ඩ් එක පුරාම මේ වගේ නිදැල්ලේ සැරිසරන මුවන් දකින්න පුළුවන්. ඔන්න මේ තියෙන හිරෝෂිමා වල තියෙන ලෝක ප්‍රසිද්ධ උත්සුකුෂිමා ශීනරි එක. එහෙම නැත්නම් තොරි ගේට් එක. උත්සුකුෂිමා ශීනරි එකට එන්ට්‍රන්ස් එක. මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. යා එන්න. ඉතින් යුනෙස්කෝ උරුමයක් වන ඉත්සුකුෂිමා මේ තොරි ගේට් එක වටදිය බාදිය තියෙන කාල වේලාන් වල ගියොත් මුහුදේ පාවෙන ආකාරයට දැක ගන්න පුළුවන්. ඉතින් අපි ගිය ටයිම් එකේ මුහුද සම්පූර්ණයෙන් ඒ ටිකේ හිඳිලා තිබුණේ. ඒ නිසා ඉතින් උන්ටන්ට යන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ ටයිම් එක බලලා ගියොත් ඔයාලට ලස්සන සීනරි එකක් බලා ගන්න පුළුවන්.
ඒ නිසා ඉතින් ඔයාලට බලා ගන්න කොහොමද ඒ ලස්සන කියලා මම මෙන්න මේ වගේ ෆොටෝස් කීපයක් මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් බලන්නකෝ මියාජිමා අයිලන්ඩ් එකේ වඩදිය බාදිය තියෙනලාට කොයි විදිහටද ලස්සනට පේන්නේ කියලා. ඉතින් මියාජිමා අයිලන්ඩ් එක ගැන කිව්වොත් දවස් 2ක් හෝ 3ක් බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඇවිදින තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ පැය 2-3කින් ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි මියාජිමා කියලා කියන්නේ. ඉතින් බෞද්ධ පන්සල්, වෙහෙර විහාර, සිද්ධාස්ථාන සහ පෞරාණික දේවල් ගොඩාක් මියාජිමා අයිලන්ඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩාක් දේවල් වීඩියෝ එකට ඇඩ් කරන්නත් බැරි වුණා. මොකද ෆෝන් වල බැටරි ලෝ තත්ත්වයේ තිබුණ නිසා, ෆෝන් ඕෆ් වෙලා තිබුණ නිසා වීඩියෝස් ගොඩක් ගන්න අතපසු වුණා. ඉතින් ඒකට සමාවයි දෙන ගමන් දැන් අපි අහපව් අයිලන්ඩ් එකෙන් පිටත් වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි එද්දි නැවේ ආවට යද්දි ට්‍රෑම්ප් එකක් තියනවා මේ හිරෝෂිමා වලට යන්න මියාජිමා අයිලන්ඩ් එකේ ටිකක් දුර ගිහිල්ලා. ඉතින් ටිකක් දුර යන්න මෙන්න වගේ ලොකු නැවක තමයි අපි ආවේ. මොකද අර මං කලින් පෙන්නුව වාහන ගමනාගමනය කරන නැවක තමයි අපි ආවේ. ඉතින් ඒ නැවේ ඇවිල්ලා ඊට පස්සේ දැන් අපි මේ යන්නේ ට්‍රෑම්ප් ස්ටේෂන් එකට ට්‍රෑම්ප් එකක් ගන්න. ට්‍රෑම්ප් කියන අත්දැකීමත් අපිට ටෝකියෝ වලදී ගන්න බැරි අත්දැකීමක්, අලුත් අත්දැකීමක් වෙච්ච නිසා ඉතින් අපි හිතුවා යද්දි අපි ට්‍රෑම්ප් එක පාවිච්චි කරනවා කියලා. ගිහින් බලමු ට්‍රෑම්ප් එකේ එක්ස්පීරියන්ස් එකත් කොයි වගේ වෙයිද කියලා. どちらのタイプが登りますか？2号線これ行きます。これ行きます。あ、広島。広島ドーム。原爆前にドームできますか？ドーム行きます。できますね。です。切符は？切符はどこ？ジャパニーズマネー240オーライシャカで。日本これで。あ、アンティブでペラスペ。原爆はラスト。降りる時に払ってください。ඔන්න ඉතින් මෙතනදී වෙච්ච හරි අපූර්ව සිදුවීමක්. ඇත්තටම අපි නිකන් අර ගාල්ල මාතර ඒ පැත්තට ගියාම භාෂාව ටිකක් වෙනස් නේ. ඉතින් මෙහි හිරෝෂිමා වලත් අපි කතා කරන ජපාන් වලට වැඩිය තරමක් දුරට වෙනස් භාෂාවක් තමයි හිරෝෂිමා වල කතා කරන. ඉතින් අපි කතා කරන ජපනීස් ඒගොල්ලන්ට ටිකක් තේරුම් ගන්න අමාරු සහ එයාලා කතා කරන ඒවා අපිට තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය ගැටලුව නිසා ඉතින් එතන ඉන්න වෙන ජපනීස් කතා කරපු කෙනෙක් හිටියා. ඉතින් එයාගෙන් තමයි අපි විස්තර අහගත්තේ. ඉතින් මේ විදිහට තමයි අපි ට්‍රෑම්ප් එකට එයාගෙන ට්‍රෑම්ප් එකට ගොඩ වුණේ. ඉතින් මේ තියෙන ට්‍රෑම්ප් එක හරි අමුතු වෙනස් අත්දැකීමක්. මොකද මේක සම්පූර්ණයෙන්ම යන්නේ වාහන වලට සමගාමීව පාර මැද. ඉතින් හිරෝෂිමාවේදී අපිට ඒ එක්ස්පීරියන්ස් එකත් මේ විදිහට ගන්න පුළුවන් වුණා. ට්‍රෑම්ප් එක්ස්පීරියන්ස් එකත්. ඉතින් අපි හරිම සතුටින් සමයි මේ ට්‍රෑම්ප් එකට ගොඩ වෙලා මේ ගමන යන්න පිටත් උනේ. මොකද මේ එක්ස්පීරියන්ස් එක අපිට ටෝකියෝ වල කවදාවත් ලැබිලා තිබුණේ නැති නිසා. අන්න අර කියලා දුන්නා නේද? අර කියලා. අතනින් 降りるときのみタッチしてお支払いください。The next stop is Fukushima N17. はい、ご乗車ありがとうございます。電車広島駅行きです。運賃は大人240円、小学生120円の全線金運賃でございます。両替が必要でしたら前の車両2カ所と後ろの車両2カ所に設置してあります両替機ご利用ください。運賃箱から自動でお釣りは出てまいりませんのであらかじめご注意をお願いいたします。恐れ入りますが折の際には釣り線の出にを両替を済ませの上ちょうどの金額を運賃箱へ投入していたしますようお願いをいたします。交通系 IC カードはපැයයි විනාඩි 50ක රයිඩ් එකක් තමයි මේ ට්‍රෑම්ප් එකේ අපිට යන්න ඕන අපේ වාහන පාකින් එක ළඟ තියෙන ස්ටේෂන් එකට. ඉතින් දැන් අපි දෙන්න මේ පොඩි chat එකක් දාගෙන හෙට දවස ප්ලෑන් කරන ගමන් තමයි මේ ඊළඟ ස්ටේෂන් එකට යන්නේ. ඉතින් මේ අත්දැකීමත් හරිම සුන්දරයි. අපේ දරුවන්ටත් හරිම සුන්දර අත්දැකීමක් වුණා මේ ට්‍රෑම්ප් එකේ යන අත්දැකීම. ඉතින් දැන් අපි ස්ටේෂන් එකට ආවා. ඔන්න අපි මුදල් ගෙවලා දැන් ස්ටේෂන් එකෙන් බැහැලා
අපේ වාහන නවත්තලා තිබ්බ වාහන පාකින් එකට තමයි මේ යන්න සූදානම් වෙන්නේ. පොඩක් ඉන්න මේක මේ කාර් මාරුන්න වෙලා කවෑ විදින්න පුළුවන් අනේ ඇත්තටම අද මුළු දවසම අපි කරේ ඇවිත් දෙක. ඉතින් හරිම මහන්සි. හැබැයි මේ කීකේ යන්නේ අපේ සෙනෝනන්ගේ මහන්සියට පාඩුවක් නෑ. මොකද වටිනා කියන දේවල් අපිට බලන්න ලැබුණ නිසා කියලා. ඉතින් ඇත්තටම ඕව මේ ගමනේ අපිට වටිනා කියන තැන් බොහොමයක් දැක ගන්න පුළුවන් වුණා අපේ ඇස් වලින්ම. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ආවේ අපේ ලොජ් එකට. අපි බුකින් දාලා තිබ්බ ලොජ් එකට. ඉතින් හරිම ලස්සන තැනක්. කියන්න වචන නැහැ. ෆැමිලි එකක් එක්ක ඇවිල්ලා නිදහසේ ගත කරන්න පුළුවන් ලස්සන තැනක්. එහෙනම් යමු මාත් එක්ක හෝම් ටුවර් එක මේ ලොජ් එක මොන වගේද කියලා බලන්න. මේක ලොජ් එකක් කියලා කිව්වට ලොජ් එකක් මත් නෙමෙයි. මේක තනි ගෙයක්. ඉතින් හරිම ලස්සන තැනක තමයි තියෙන්නේ. යමු එහෙනම් වීඩියෝ එක ඉස්සරහට. ඔන්න ඔය විදිහට තමයි එන්ට්‍රන්ස් එකේ ඉඳන් පහළ තට්ටුව පේන්නේ. ඉතින් අපි යමු ඊළඟට උඩ තට්ටුව කොහොමද කියලා බලන්න. උඩ තට්ටුවේ කාමර විතරයි තියෙන්නේ. කාමර 3ක් සහ බාත්රූම් එකක් තිබුණා. ඉතින් සැප පහසු ඇඳන් මේ විදිහට දාලා තිබ්බා ෆැමිලි රූම් එකක් විදිහට සහ ඩබල් බෙඩ්ස් දෙකකින් යොත් කාමර දෙකක් තිබුණා. ඉතින් 15කට 20කට විතර නවතිලා සැප පහසු ඉන්න පුළුවන් හොඳ එකමඩේෂන් එකක් තමයි අපි මේ බුකින් දාපු එකමඩේෂන් එක. ඒ බෑග් එක ඇතුලේ තියෙනවා පොඩි ෆර්ස්ට් එඩ් ඒකේ තියෙනවා බෙහෙත් අන්න ඒක කරන්න මොකටද දැන් බෙහෙත් මේ දැන් බොහොම කිව්වේ බයික් ප්‍රොබ්ලම් ටිකට් මං හිතන්නේ ඔන්න අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ලහිලහිය බාබකියු පාටියට. ඉතින් කෑම ටික රෙඩි කරන ගමන් සීසන් කරන ගමන් තමයි ඉන්නේ මස් ටික. බලමු බාබකියු පාටිය කොයි විදියටද පටන් ගන්නෙ කියලා. ඉතින් බාබකියු පාටිය ওই විදිහට රෙඩි වෙන ගමන් එක පැත්තකින් පුංචියට හොර රහසෙම මගේ දෝනිගේ බර්ත්ඩේ එකට අපි රෙඩි වෙන ගමන් හිටියේ. ඉතින් එයා දන්නේ නැහැ මෙහෙම බර්ත්ඩේ පාටි එකක් සර්ප්‍රයිස් පාටි එකක් එයාට තියෙනවා කියලා. ඉතින් හැමෝගෙම දායකත්වය ඇතුව පුංචියට ඒ පාටි එකත් ලස්සනට ලෑස්ති කරගත්තා. ඉතින් බලන්නකෝ කොහොමද අපි ඒ පාටි එක එයාට ඒ සර්ප්‍රයිස් එක දැනුනේ කො සහ අපි ඒ පාටිය කොහොමද ඕගනයිස් කරේ කියලා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ඉන්න කොයි විදිහටද මගේ පුංචි දෝනි මේ පාටියේදී එයාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් උනේ කියලා. කයක් රෙඩි පුර දෙනවා එකක් ඔබන් අතන දැන් කොයි ලයිට් එක දැන් නැහැ.
Happy birthday again. Happy birthday again. Again, happy birthday to you again. And then, yan. 1, 2. ඔන්න ඔය විදිහට බර්ත්ඩේ එක කේක් කපලා තෑගි බලලා ඉතින් ඔන්න පාටි එක දාලා ওই දවස මේ විදිහට තමයි ඉවර වුනේ. Good morning. අද අපේ day 2 එක පාටි එක තිබ්බ නිසා බලමු අද අපි කොහෙද යන්නේ කියලා. කලින් දවසේ අපි මෙතනට ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා මේ තියෙන සුන්දරත්වය බලා ගන්න බැරි වුණා. ඉතින් උදේම නැගිටලා මම මුලින්ම කරේ මේ තියෙන සුන්දරත්වය මනාව රස විඳ ගන්න එක. ඉතින් හරිම ලස්සන තැනක්, වටේටම කඳු, එක පැත්තකින් මුහුද. ඉතින් හරිම නිස්කලංකව කුරුළු සද්ද අහගෙන උදේ පාන්දර නැගිටින්න පුළුවන් හරිම ලස්සන තැනක්. ඉතින් හොන්දටම පරිසරය විඳ ගන්න පුළුවන් වුණා ඒ උදෑසන. හරි සුන්දර දවසක් වුණා. ඉතින් මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න ඔයාලටත් ආරාධනා කරන ගමන් දෙවෙනි දවසේ අපි කරේ මොනවද, ගියේ කොහෙද කියලා තුන්වෙනි එපිසෝඩ් එකෙන් අරගෙන එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්. मनलोल रंग सेना हदेसियुम वदाहरा नवतिला नवतिलाने नुब रहस कियन गीता हेमिन एसिन्नि मात्रा වැටලිලා හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමහා තනිවෙන්න හදවත් දැන්හිගයි වැහිවිදු වැටෙනවානම් සුදකක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ ලංවෙන්නවානම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ
හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමවා තනිවෙන්න හදවා